දරුවනේ අපි ගෙදරදී භාවිතා කරන ද්‍රාවණ ප්‍රධාන වශයෙන්ම අම්ල භෂ්ම උදාසීන කියන වර්ග තුනට වෙන් කරන්න පුළුවන්. මම පුතාලට පේනවද දන්නේ නැහැ මෙන්න මේක විතරයි චුට්ටක් වෙනස්. නිකන් පොඩි කිරි පාටක් තියෙනවා. අනිත් දෙකම නිකන් වතුර වගේ. රවටෙන්න එපා. ගෙදර තියෙන ද්‍රාවණ ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. මේ තියෙන්නේ පුතේ අම්ල භෂ්ම උදාසීන කියන අවස්ථා තුනක්. එහෙනම් අපි බලමු විද්‍යාගාරයේ තියෙන පිනෝත්පලින් කියන ද්‍රාවණය උදව් කරගෙන මේ ද්‍රාවණ තුන වෙන් කරගන්න. පිනෝත්පලිනුත් අවර්ණ ද්‍රාවණය. අපි ඉස්සෙල්ලාම බලමු. බලන්න කිරි පාටක් ආවේ. කවුද මේ? පුතේ මේ තියෙන්නේ ලුණු ද්‍රාවණය. අපේ අම්මලා උයන්න ගන්න ලුණු ද්‍රාවණය. කිරි පාටයි. හරි. බලන්න ඒකත් මොන පාටද? කිරි පාටයි. මේ අපේ අම්මලා උයද්දී අඹුල් රසය නිර්මාණය කරගන්න විනා කියලා. බලන්න කවුද කියලා. බලන්න රෝස පාට ඒ වර්ණය මේ තියෙන අපේ සියලා විට කන හුණු භෂ්මයක්. භෂ්මහමුවේ තමයි පිනෝත්පලින් රෝස පාට වෙන්නේ. පැහැදිලිද එහෙනම්?